නිස්කලංක ශ්‍රී ලාංකික ගමක වෙහෙස මහන්සි වී වැඩ කරන ගොවියෙක් ධනයට වඩා Tamande මහන්සිය විශ්වාස කරමින් සරල ජීවිතයක් ගත කළා. එක් දිනක නිතරම ලාභය ගැන විමසිල්ලෙන් සිටින ධනවත් වෙළෙන්දෙක් මේ ගමට පැමිණියා. ගොවියා රවටා ඔහුගේ අස්වැන්න නියම වටිනාකමට වඩා බෙහෙවින් අඩු මිලකට ලබා ගැනීමට මේ වෙළෙන්දා රහසින් සැලසුම් කළා. පෙනුමෙන් සරල වුණත් ගොවියා වෙළෙන්දාගේ වචන සහ අරමුණු ගැන ඊටා කල්පනාවෙන් කල්පනා කළා. Tamanගේ ප්‍රඥාව භාවිතා කරමින් ගොවියා වෙළෙන්දාගේ තණ්හාවටම ගැලපෙන අපූරු උගුලක් ඇටෙව්වා. තණ්හාවෙන් අන්ධ වූ වෙළෙන්දා ඊතා ඉක්මනින් එකග වූ අතර ඇත්ත තේරුම් ගන්නා විට ප්‍රමාද වැඩි වී තිබුණා. අවසානයේදී ගොවියා තම අස්වැන්න රැකගත් අතර ප්‍රඥාව රන්වලට වඩා වටිනා බව ඔප්පු කර පෙන්නුවා.